කොහොමද කට්ටියට ඉතින් අද මං කියලා දෙන්න යන්නේ පාරේ දෙන්නේ ජෝඩු කරගන්න විදිය. අපි වැඩි කියවන්නකෝ යම් වීඩියෝ එකට. ඉතින් අපි බලමු දැන් කොහොමද පාරේ දෙන්නේ ජෝඩු කරගන්නේ කියලා. මේ ඉන්නේ මගේ කුඩු ඉන්න කුරුල්ලෙක්. අපි ඒ කුරුල්ල අරන් බලමු. ඉස්සෙල්ලා හරියටම කුරුල්ල කිරිල්ල හොයාගෙන ඉන්න ඕනේ. ඔය කුරුල්ල දැම්ම කුරුල්ල හොයාගන්න ලේසි. ඔය විදිහට කුර කඩන්නේ කුරුල්ලා කිරිල්ල හීට් වෙච්ච වෙලාවට කුර කඩනවා. අර කියන්නේ කුරුල්ලා කිරිල්ලට වයසෙන් වැඩි වුණොත් ඉක්මනට බ්‍රීඩ් වෙනවා. නැත්තම් කොටා ගන්න එක එක ප්‍රශ්න තියෙනවා. මේ ඉන්න මගේ කුඩු ඉන්න කිරිල්ලියෙක් අර කුරුල්ලගේම කිරිල්ලි අපි දාලා බලමු. මේ ඉන්නේ කිරිල්ලි අපි මේ කිරිල්ලවත් දාගමු වෙන. ඔන්න දාගත්තා. කුරුල්ලා වගේ කුර කඩනවා. කුර කඩන විදිය බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ දැලක් ගන්න ඕනි. මේ වගේ දැලක් හරි කුකුල් දැලක් හරි මොකක් හරි මේ එයාලා දාන බක්කිය වහ ගන්න පුළුවන් එක. ඒ බක්කිය වහලා එයාට එකටියට එළියට එන්න බැරි වෙන විදියට තියන්න ඕනේ. ජෝඩු වෙනකන් කන බොන වෙලාවට විතරක් එළියට දාන්න. ඊට පස්සේ වැදගත්ම කාරණේ හරියට කුරුල්ල කිරිල්ල හොයා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් කුරුල්ල දෙන්නේ දැම්මොත් කොටා ගන්න පුළුවන්. කලාතුරකින් පෙයාර වෙනවා. නැත්තම් එකෙන් මැරෙනකන් කොටා ගන්නවා. කිරිල්ලොත් පෙයාර වෙන අවස්ථා තියෙනවා. පෙයාර වෙලා උන් කෝටුත් දෙනවා බිත්තරක් දානවා. හැබැයි රකින්නේ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ හොඳ කුරුල්ලෙක් සෙට් වුණොත් නම් පැය 24ක් වගේ යනකොට පෙයාර වෙනවා. එච්චර යන්නෙත් නෑ. පැය 5න් 6න් වගේ පෙයාර වෙන සත්තු ඉන්නවා. කනලාට විතරක් එළියට දාලා ආයෙ ඇතුළට දාන්න ඕනේ. එතකොට හරියනවා. ඊට පස්සේ හරියටම පෙයාර වෙලාද බලා ගන්න පුළුවන්. මේ දෙන්න විතරක් කූඩුවෙන් එළියට දාන්න ඕනේ. එළියට දැම්මට පස්සේ මේ දෙන්න එකට ඉන්න. කබා ගන්න. ඔය වගේව තියෙනවා. අනිත් සතු දාන්න එපා. හදිසියේවත් ඔයාලා කිරිල්ලිය වයසෙන් වැඩි කිරිල්ලියෙක් දාලා කුරුල්ල වයසෙන් අඩු කුරුල්ලෙක් දාලා පෙයාර් කරත් ඊට පස්සේ මේ දෙන්න පෙයාර් වෙයි. පෙයාර් වුණාට බිත්තර ගන්න අමාරුයි. මොකද කුරුල්ල වයසෙන් බාලයි. කිරිල්ල වයසෙන් වැඩි. ඒකෙන්ද කාලයක් යයි බිත්තර දාන්න කුරුල්ලා වයසෙන් වැඩි වෙනකම්. ඒකට හොඳම කල්ලි 10 කුරුල්ලක් කියමුකෝ. කල්ලි 10 කුරුල්ලට කල්ලි 9 වගේ කිරිල්ලියකුත් හොඳයි. නැත්තම් දෙන්නම සම වයස වගේ වුණත් ඒත් හොඳයි. එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් comment එකක් දාගෙන යන්න.